ඔම්බුස්මන් සහ ඔස්ට්‍රේලියන් බෝඩර් ෆෝස් මෙම සතියේ වික්ටෝරියාහි ප්‍රදේශ කිහිපයක සංක්‍රමණික සේවයෙන් යොදවා ඇති ව්‍යාපාර 40ක් පමණ හදිසි පරීක්ෂණ සිදු කර තිබෙනවා. මෝනින්ටන් අර්ධද්වීපය, පිලිප් දූපත සහ ක්ලේන්ටන්, ඩැන්ඩනුන් සහ ෆ්‍රැන්ක්ස්ටන්ස් ඇතුළු දකුණු මෙල්බන් තදස්සන ප්‍රදේශවලයි මෙම සොදුසු මෙහෙයුම දියත් කර ඇත්තේ. පරීක්ෂා කරන ලද ව්‍යාපාර අතර ක්ෂණික ආහාර, අවත්හල් සහ කැෆේ මෙන්ම රූපලාවන්‍යාගාර, නිෂ්පාදන, විනෝදාස්වාදය සහ සෞඛ්‍ය කර්මාන්ත වනවා. පරීක්ෂකවරු සංක්‍රමණික සේවකයන්ට නිවැරදිව වැටුප් ගෙවන බවත්, නීත්‍යානුකූල කොන්දේසි යටතේ සේවය කරන බවත් සහතික කිරීම සඳහා වැටුප් පත්‍රිකා ඇතුළු කාල සහ වැටුප් වාර්තා පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ. අගෝස්තු 26 වන දින කුඩා ව්‍යාපාර සේවකයන් සඳහා බලාත්මක වූ රැකියාවෙන් ඉවත් කිරීමේ අයිතිය වැනි මෑතකාලීන සේවා ස්ථාන නීති වෙනස්කම් පිළිබඳද ඔවුන් සේවකයන්ට දැනුම් දුන්නා. අඟහරුවාදා ආරම්භ වූ පරීක්ෂණවලදී සබ් ක්ලාස් 482 සහ සබ් ක්ලාස් 494 වීසා යටතේ සේවකයන් සේවය යොදවල ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවා. ෆෙයාර්ෆක්ස් ඔම්බුස්මන්හි ඇනබුත් පැවසුවේ ඒකාබද්ධ මෙහෙයුම සංක්‍රමණික සේවකයන් ආරක්ෂා කර සාධාරණ ලෙස සලකනු ලබන බව සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති ජාතික විගණන වැඩසටහනක කොටසක් බවයි. සංක්‍රමණික සේවකයන් සම්බන්ධ සේවා ස්ථාන උල්ලංඝනය කිරීම බරපතල ලෙස පවතින අතර තම අයිතිවාසිකම් පිළිබඳ නොදැන සිටිය හැකි හෝ කතා කිරීමට බියවීමට ඊට හේතුව බවයි ඇනබුත් පෙන්වා දෙන්නේ.